ආයුබෝවන් ඔයාලට. ඔන්න අද මම අරගෙන ආවේ මෙච්චර කල් මම නම් අපේ වත්තෙන් ගරවලා විසි කරපු පැලෑටියක් ගැන. හැබැයි මේ පැලෑටිය හරිම ගුණයි කියලා අපේ දුව තමයි මෙහෙම මේ පෝච්චි වල හිටවලා තියෙන්නේ. ඉතින් ඔන්න මං අද මට හිතුණා මේක කඩලා හදලා බලන්න. මම මීට කලින් කවදාවත් කාලම නැහැ. ඉතින් අතර මේ පැලෑටියේ ගුණ ගැන ඔයාලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ. දියතිප්පිලි වතුර ගස් කියලා කියන්නේ මෙන්න මේවට තමයි. දිය සීරාව තියෙන හැම තැනකම හරීම සාරවත්ව හැදෙන ගහක්. ඉතින් මම නම් මේ අපේ නම් දුව පෝච්චියේ තමයි හිටවලා තියෙන්නේ. ඇත්තටම මම හැදුවේ තෙලට දාලා යන්තම් අර කංකුන් තෙල් දාලා ගන්න අන්න ඒ වගේ ලුණු මිරිස් දාලා හදලා ගත්තේ. ඇත්තටම රසයි. මට හදන හැටි නම් දාන්න වීඩියෝ කරන්න බැරි වුණා. ඒ වුණාට ඇත්තටම හරිම රසයි. අමුතුම රසක්. ඔයාලත් හදලා කාලා බලන්නකෝ. ඉතින් එහෙමනම් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලන් හැමෝටම සුබ දවසක්.